عادي. أنا حنانة أيوة.ถาม
සුවහසක් දූපුතුන්ගේ දෙස් විදෙස් අධ්‍යාපන සිහින සැබෑ කරමින් අද වන විට මෙරට පෞද්ගලික අධ්‍යාපන ශේත්‍රයේ දැවැන්තයෙකු ලෙස ඉදිරියෙන් සිටින සිප්වේ කැම්පස් ප්‍රමුඛ සිප්වේ අධ්‍යාපන ජාලය ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් පාඨමාලා මෙහෙයවන අධ්‍යාපන ආයතනයයි. සිප්වේ කැම්පස් අපි 2024 වසරේදී ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාර්කටින් ආයතනය සමගත් 2025 වසරේදී කාම්බෝජයේ PSB විශ්වවිද්‍යාලය සමගත් සිප්වේ කැම්පස් ආයතනය අත්වැල් බැඳගත් බව සාඩම්බරයෙන් දැනුම් දෙනු ලබයි. ජාත්‍යන්තරයේ පිළිගත් වෘත්තීය පාඨමාලා රැසක් සමගින් වැඩබිමට සරිලන වෘත්තිකයන් නිර්මාණය කරන්නේ දෙස් විදෙස් රැකියා වෙළඳපොළ දොරගුළු විවෘත කරමින් කළමනාකරණ හා මූල්‍ය පීඨය, විද්‍යා හා තාක්ෂණික පීඨය, නීති අධ්‍යයන පීඨය, සමාජ විද්‍යා පීඨය, භාෂා අධ්‍යයන පීඨය හා කලා අධ්‍යයන පීඨයේ වෘත්තීය වධුකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා, ව්‍යවහාරික ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලා, කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලා, අභ්‍යන්තර පාලනය, අවදානම් හා විගණනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලා, ව්‍යාපාර කළමනාකරණ පාඨමාලා, මානව සම්පත් කළමනාකරණ පාඨමාලා, ආනයන හා අපනයන පාඨමාලා, නීතිය හා කම්කරු නීතිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා, ජපන්, කොරියන්, රුසියන්, ජර්මන්, චීන, හින්දි, ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂා පිළිබඳ පාඨමාලා වැනි බහුවිධ පාඨමාලා රැසක් නිර්මාණය කරමින් තරඟකාරී වෙහෙසකර අධ්‍යාපන රටාව වෙනුවට නිදහස් නිර්මාණශීලී පරපුරක් හෙට ලොවට දායාද කරන්නට වෙරදරන අපි ඔබ මෙලෙස පිළිගන්නේ හද පිරි ගෞරවයෙන්. සිප්වේ කැම්පස් Empower Future Leaders. දැන් මේ වෙනකොට අපේ මේ ඉම්පැක්ට් එකක්ද කියන එක තමයි ප්‍රශ්නේ තිබුණේ. මේ ක්ලාස් එකට දැම්මට පස්සේ ඇත්තම දැන් මෙයා ගෙදරදී එහෙම පොඩි ප්‍රශ්න අහනවා. තාම ඉතින් ග්‍රේඩ් 6 නිසා මේ ලොකු ග්‍රේඩ් 1 නිසා ඒජ් එක අවුරුදු 6ක් නිසා අපි තාම අර ලොකු වොකැබුලරි එකක් යාට නැහැනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් තාම ලොකු ප්‍රෙෂර් එකක් නැහැ.
නමුත් මෙයා try කරනවා දැන් ගෙදරදී ඉතින් වචන කියනවා මේ ඉතින් අර අපි පොඩ බලන්නේ අර ඒ කියන්නේ environment එකට හදන්න ඕන නිසා තමයි අර මේ ක්ලාස් එකට දාන්නේ ක්ලාස් එක ඇත්තම හොඳයි ටීචර් ගොඩක් හොඳයි මෙයා ක්ලාස් එකට ජොයින් වුණාට පස්සේ හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා යාළුවොත් එක්කත් හොඳ දැන් කතා කරන ඉස්සර මුලදී බයයි දැන් ටීචර් දානවනේ යාළුවොත් එක්ක එහෙම කතා කරන්න ඉතින් ඒකට එයා බයතු කතා කරන මං ආගෙන ඉන්නවා ඉස්කෝලේත් ඒ වගේ මෙයා කෝල් එකක් ආවත් යාළුවොත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරනවා ඉස්කෝලේ ගිහිල්ලත් ඒ වගේ ඉතින් ලොකු ඉම්ප්‍රූව්මන්ට් ටීචර් එයාගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් දකිනවා ඒ කියන්නේ එයා ඇත්තටම මේ සිංගල් මීඩියම් තමයි ඉස්කෝල් යන්නේ හැබැයි දැන් එයා ස්ටෝරි එකක් හරි මොකක් හරි බලුවාට පස්සේ එයා එක එයාගේ වචන දාලා ඒක පොඩි වැරදි වෙනවා හැබැයි ඒක ඉංග්‍රීසි වලින් කියන්න හැකියාවක් දැන් තියෙනවා ස්පීච් එකක් තුනක් කරන්න පුළුවන් ඒ කියන්නේ ඉස්සලා මුලින්ම ඒ කියන්නේ ක්ලාස් එකට ජොයින් වෙනකොට ඇත්තටම මම එයා ළඟින්ම හිටියා හැබැයි දැන් නම් කියන්නේ එහෙම ළඟින්ම ඉන්න ඕනේ නැහැ ඕන වෙලාවක විතරක් තමයි දැන් ඉන්නේ ඒ කියන්නේ එයා තනියෙන් ක්ලාස් එක හැන්ඩල් කරගන්න පුළුවන් මට්ටමක දැන් එයා ඉන්නවා ඊළඟට ප්‍රසන්ටේෂන් ස්කිල් එක ඉම්ප්‍රූව් වෙලා තියෙනවා එතකොට ඉස්සෙල්ලා කියන්නේ මුලින්ම අර නිකන් එයා ඔක්කොට එහෙම මේ වර්ඩ්ස් දාලා කතා කරේ නැහැ දැන් සාමාන්‍ය සෙන්ටෙන්ස් එහෙම කියනවා ටීචර්. Teacher, Good evening, Sasanvi. how are you? I'm doing great, Sasanvi. How about you? I'm fine. Okay, nice to hear that. Okay. Okay, Ammi. අපි චුට්ටක් කතා කරමු මගේ චුටි දුවගේ progress එක කොහමද? ටීචර් සසන්ලි හරිම කැමැත්තෙන් මේ ක්ලාස් එකට යනවා. මොකද මේ අනිත් ක්ලාස් වලට වඩා මේකට ගොඩාක් කැමතියි. දැන් සමහර වෙලාවට එයා ගෙදර එනකොට 5ට 10ක් සසන්ලි ජොයින් වෙන්නේ 5 to 6 ක්ලාස් එකට 5ට 10ක් වගේ වෙනවා. ඒත් මේ මං අහනවට අද තායෙන්නේ පොඩ්ඩක් අද ඕනේ නෑ නේද කියලා. ඒතකොට එයාම කියනවා බෑ මට ක්ලබ් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. මේ එයාගේ ෆේවරිට්ම ක්ලාස් එක තමයි ක්ලබ් එක. හරිම කැමැත්තෙන් ජොයින් වෙනවා. මේ සසන්ලිගේ හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකකුත් තියෙනවා. මොකද ගෙදරිනුත් මේ අපිට බල කරනවා එයා ස්පීකින් ඉංග්ලිෂ් කියලා අපිට මේ පොඩ්ඩක් මේවා කරනවා බල කරනවා. ඉතින් මේ ගෙදර සාමාන්‍යයෙන් කතා කරනවා ක්ලබ් එකට නිසා තමයි ඉම්ප්‍රූව්මන්ට් එක ලැබුණේ. ක්ලාස් එක මේ ඇත්තටම මම දැන් අපි කීපයකටම දාලා තිබ්බා. නමුත් අර මම බලාපොරොත්තු වෙන්නේ ටීචර් දැන් ඉස්කෝලේ කොහොමත් ලියන ඒවා කරනවා ඉවරකුත් නෑ. හැබැයි අර ළමයි ටයර්ඩ් නේ දැන් මෙයා ගත්තොත් මෙයා ගොඩක් අර විශේෂ සමගාමී වැඩ ගොඩක් කරනවා ස්පෝර්ට්ස් පැත්තේ හැමදේම කරලා තමයි එන්නේ. එතකොට අපි ඒ නිසා තමයි 7-8 කියන ටයිම් එක දාගත්තේ. හැබැයි ඒ ටයිම් එක ගත්තොත් ටීචර් ඇත්තටම මේ පැය මං හිතන්නේ දැන් අනිත් බබාලට කොහොමද දන්නේ මම මගේ බබාගේ පැත්තෙන් කියන්නේ ඒ කියන්නේ පැය මං හිතන්නේ අර ළමයි ඉස්කෝලේ ගිහලා හෙම්බත් වෙලානේ එන්නේ. ඒතකොට දැන් මෙයා නිදාගෙන හිටියත් ඒ පැයට එයා එන්න කැමතියි මොකද ලියන්න නැති නිසා. ඒ කියන්නේ අපිට වෙන්න ඕනි කතා කරන්න සමාජයේ ඉන්නකොට ලියලියා ඒක වෙන්නේ නැහැ. මම ඉස්කෝලේ වැඩ කරනකොට මම දන්නවා මේ ලියන වැඩේ එච්චර සාර්ථක නැහැ. ඒ කියන්නේ අපි සමාජයෙන් අපි කතා කරන්න ඉගෙන ගන්න එක තමයි මගේ නම් ප්‍රධාන පරමාර්ථය උනේ. ඒ නිසා මම හිතනවා දැන් අපි ගත්තොත් දැන් අපි past tense කියලා අපි ගොඩාක් vocabulary එක දුන්නත් ළමයි පාඩම් කරනවා කියන්නේ ඒක මේ අපි පාවිච්චි කරන්නේ නැත්නම් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි අර අමාරුවෙන් කතා කරනකොට මේ ටීචර් හදනවනේ දැන් අපි I have කිව්වොත් මම ඉස්කෝලේ ගියා හරි එහෙම කියනකොට වෙන් කියන එක හදනවා. ඒ වෙලාවේ කියනවා ටීචර් මං කියන්නේ මට දැනෙන විදිහ. එතකොට එයා දන්නවා ඊට පස්සේ මං කතා කරන්න ඕනේ වෙන් කියන්නේ past tense එක මේක කියලා එයා දන්නවා. ඒ නිසා මං හිතන්නේ මේ වර්ෂදීගේ පැත්තෙන් ගත්තොත් මම ගොඩක් සැටිස් ඒකෙන් සම්බන්ධයෙන් ලියන්න නැති නිසා. මොකද ලියනවා කියන්නේ ඒක එච්චර ප්‍රායෝගික නෑ කියලා තමයි මට හිතෙන්නේ. channelsගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. විසුත් එක දැකලා ඉන්න දවසක තිබෙන ඉම්ප්‍රූව්මන්ට් එක තමයි දැන් කොහොමද කියලා. සමහර ස්පීච් මම පවා පැත්තකින් ඉඳලා බලන්න මේ channels මේ ස්පීච් එක කරන්න කියලා. කොහෙන්ද මම මේ වර්ඩ්ස් හොයාගත්තේ යා කියලා. ඒ තරම් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. තව ටිකක් ඉදිරියට යන්න කියලායි මම කියන්නේ. නමුත් මේ ස්පෝකන් පැත්තේ තිබුණා මේ ගොඩක් යට හිටියේ මෙයා. අනිත් එක සබකෝලේ කියන එක ගොඩක් තිබුණා.
ඒ පැත්ත ටීචර් මේ මාස කීපය ඇතුලේ ගොඩක් වෙනස් වුණා බබා. ඒ කියන්නේ මේ මම ඇත්තටම මේ තාත්තික විදිහට සතුටු වෙනවා. ඒකට තෑන්ක්ස් ආයි පාරක් මේ ටීචර්ට. ඒත් අමතරව මට ගොඩ දේවල් එකතු කරන්න නෑ ටීචර්. මම හිතන්නේ දෙමව්පියන් මේවා ආවා. මට කියන්න තියෙන ස්පෙෂල් තෑන්ක් කරනකොට අමතරව අනිත් මම කිව්වට තමයි අම්මා ළඟ නැතුව බබා ඉන්නේ. තනියම හැමදේම කරනවා යා. ඒකත් එක්ක මේ තියෙන ඉම්ප්‍රූව්මන්ට් එක ගැන මට 100% මේ සතුටක් තියෙන්නේ. ගොඩක් කියලා එකතු කරන්න දෙන්නේ මට කියන්න දෙන එකම දේ මට කියන්නේ ගාව සලාම කෙනෙක් කිව්වා වගේ මම ආර එක්ක කරන්න පුළුවන් ක්ලාස් එකේ කැම්පස් එකේ බය නැතුව තව කෙනෙක්ට අපිට කතා කරලා ජොයින් කරන්න පුළුවන්. ඒ වගේ මේ හොඳ තැනක ක්ලාස් එක තියෙනවා. ඇත්තටම සතුටුයි. ටීචර් මේ ඇත්තටම ක්ලාස් එක හොඳයි. මේ ඉස්සරම් තෑස් කරනවා ටීචර්ස්ට මේ දරුවන්ට හරියට උගන්වන එක ගැන. ගොඩක් තිබුණේ දැන් නම් ටීචර්ත් මතක ඇති එක දවසක් මගේ දිහා බලන මොන හරි අහුවාම එයා මේ මොකුත් කතා කරන්නේ මගේ දිහා බලලා මම කියලා දෙයි කියලා. මම අයින් වුණාම එයා ටීචර්ත් එක්ක කතා කරනවා. ටීචර් උදව් කරනකොට එයා කතා කරනවා. මටත් ඕනි උනේ ටීචර් අර මේ අපි දැන් ඇත්තටම ඉංග්‍රීසි යවනවනේ පන්තියට සාමාන්‍යයෙන් යනවා අර තියරීනේ කියලා දෙන්නේ යාලා ලියන්න කියලා දෙනවා. එහෙම අර ස්පෝකන් පැත්ත හැදෙන්නේ නැහැ ටීචර් මොන ක්ලාස් එක. මමත් මේ හොයලා මේක මට අහම්බෙන් මටත් හම්බුනේ. මම ඉතින් හොඳ දෙයක් තෝරගෙන මෙයා දැන් 2 වසරේ ඉන්නේ. එයා බයි දැන් එයා ගෙදරදීත් ඉතින් එයා ඒකේ ඔය ටීචර්ලා කියලා දෙනවා මතක තියෙන ඒවා පෙලක් එක පාට දැන් කියනවා. එයා කියලා දෙන ඒවා ඉස්කෝලේදීත් එහෙමයි. ටීචර්ත් එක්කත් එහෙමයි. දැන් අර ඉස්සර එක වචනයක්වත් කතා කරන්නේ එයාට තේරුණාට එයා කතා කරේ නෑ. දැන් එහෙම නෑ. දැන් ටීචර්ලා යාළුවන්ට දැන් මොකක් හරි ආස දෙයක් වුණත් එයා ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ. සිංහලෙන් කියනවා අඩුයි ගොඩ දන්න දේ සිංහලෙන් කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා. මේ ඉතින් මට නම් ඇත්තටම මෙයා දැන් හිටිය විදිහ බලනකොට දැන් ගොඩක් හොඳයි මට මේ වයසට මේ හොඳට මැති යා තව ටිකක් යනකොට ගොඩක් දේවල් මේ ඉගෙන ගනී. ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියෙනවා ආයතනය ගැන. කියන්නේ එහෙම විශ්වාසකින් දැම්ම නෙමෙයි මුල ක්ලාස් එකට ආව දවසේ මට කිසිම එහෙම මොකක්ද බලන්න ආවි ක්ලාස් එකට. ඇත්තටම දැන් විශ්වාසයක් තියෙනවා මොනවා හරි දෙයක් යා කරගනි. යා මං බලාපොරොත්තු වෙන තැනදී ආයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මිස්ලා දෙන්නයි හොඳට කරනවා ක්ලාස් එක. යාලා ආසයි. මේ අදත් මට කිව්වා අම්මේ අනේ ක්ලාස් එක කියලා මං කොහොනේ පුතේ අද නිවාඩු කියලා. ඊට පස්සේ මේ තවත් අත්නතු හිටියේ මේ ඒ කියන්නේ ඒ තරම් ආසයි. හරි ආසාවෙන් ඉන්නවා ඇත්තටම ටීචර් මේ තෝරා ගැනීම නම් ඇත්තටම හොඳයි. මං ස්පෝකන් හොය ඉන්නකොට මට මේක හම්බුනේ. මේ හරිම සතුටුයි. හරිම හොඳයි. ලොකු ගමනක් යන්න දරනක හැකි වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා ටීචර්ලාට. Okay. Have a great evening to all. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපේ පළවෙනි සෙමිනා එක වෙනුවෙන් මගේ චුටි දුවලා පුතාලා ඒ වගේම ආදරණීය දෙමව්පියන් අපි ආදරයෙන් පිළිගන්නවා. අද මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණා එක සම්බන්ධයෙන් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අද අපේ session එකට. So welcome you all for the session today. Again, I would like to welcome you all. Okay, so let's start today's seminar session. එහෙනම් අද අපි අපේ seminar එක පටන් ගමු. ඒතර ආරම්භක සම්මන්ත්‍රණයක් විදිහට තමයි අපි මේක continue කරගෙන යන්නේ මේ ඉදිරි පැය පුරාවටම. එතනදී මට ඉස්සලම දෙන්න පොඩි announcements ටිකක් තියෙනවා. First thing, පළවෙනි දේ මම අම්මට හෝ තාත්තට පුතාගේ ළඟට ආරාධනා කරනවා because today we have to speak for parents, not for kids, okay? This is our seminar session. So in that time, we should talk with parents, okay? You are the one who need to know about this all. දෙමාපිය තමයි මේක ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න ඕනේ. මොකද මෙතන ඉන්නේ
තනියම තීරණයක් ගන්න වයසේ මගේ චුටි දුවල පුතාලා නෙමෙයි. ගයිඩර් විදිහට අම්මා හෝ තාත්තා ළඟ ඉන්න මගේ චුටි දුවල පුතාලා තමයි ඉන්නේ. එතකොට මම ආදරෙන් ආරාධනා කරනවා අම්මට හෝ තාත්තට එහෙම නැත්නම් වග කිව හැකි වැඩිහිටියෙක්ට මගේ චුටි පුතා ගාවට එන්න කියලා ස්ටාර්ට් එකේ ඉඳන් එන්ඩ් එකට වෙනකම්ම අපි කියන්නේ මොනවාද අපෙන් වෙන්නේ මොනවාද මේ අපි ස්ටාර්ට් කරන්න යන ජර්නි එක මගේ පුතාට වර්දිද මේක මගේ පුතාට වැදගත්ද එයාට වැඩක් වෙයිද මෙන්න මේ වගේ සියලු විස්තර අම්මලා හෝ තාත්තලා A to Z දැනගන්න ඕනේ. ඕකේ? ඒ නිසා මම ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම දෙමාපියෙක්ට මගේ චුටි දුව පුතා ගාවට එන්න කියලා. ඒ වගේම the next important thing I need to tell you ඊළඟට තියෙන වැදගත්ම දේ as today's seminar session එක නිසා අපි බොහෝ විට මේ session එක මම conduct කරන්නේ languages දෙකම use කරලා සිංහල and English I'm gonna use both language because of you ඔයාලා නිසා languages දෙකම පාවිච්චි කරනවා මොකද මම ඉස්සෙල්ලත් කිව්වා මම අද කතා කරන්නේ parents ලට එතකොට අනිවාර්යයෙන්ම parents ලගේ දැනුම මට්ටම් එක මට්ටමේ තියෙන්නේ කිසිම කෙනෙක්ට අපහසුතාවයක් වෙන්නේ නැති වෙන්න අපි සිංහල පාවිච්චි කරනවා ඒ වගේම මෙතන ඉන්න චූටි පුතාලා 95%ක්ම මම දකින්නේ අද kids එකේ ඉඳන් teens එකට එන මගේ චූටි දුවල පුතාලා එහෙම නැත්නම් අපිත් එක්ක grade classes වලට එහෙම නැත්නම් අනිත් classes වලට සම්බන්ධ වෙලා අපි ගාවට අද සෙමිනා එකට මේ ක්ලබ් එකත් එක්ක ජොයින් වෙන්න එන මගේ පුතාලා හැර අනිත් හැම දරුවෙක්ම අලුත් පුතෙක් මට. එතකොට මම දන්නේ නැහැ තාම ඔයාගේ මට්ටම කොයි විදිහද කියලා. එතකොට මට බෑ සම්පූර්ණ ඉංග්‍රීසි වලින් මේක කන්ඩක්ට් කරන්න. ඒක ඔයාට අවාසි නේද? එහෙම අසාධාරණයක් නොවෙන්න අද මම languages දෙකම use කරලා වැඩිපුර සිංහල පාවිච්චි කරලා අපේ seminar එක conduct කරනවා. හැබැයි misunderstand කරගන්න එපා. When you join for the lessons, definitely we gonna conduct lessons through in English. Okay? language එක through තමයි අපි sessions conduct කරන්නේ. එතනදී මේ කියන මේ rule එකේ විදිහටම valid වෙනවා. මගේ පුතාගේ knowledge එකත් එක්ක තමයි ටීචර් පුතාට කතා කරන්නේ එහෙම නැතු අපේ ස්කිල් එක පෙන්වන්න නෙමෙයි අපි මේ ක්ලබ් එක ස්ටාර්ට් කරන්නේ. තේරුණා නේද? ඒ නිසා සෙමිනා එක අද මම languages දෙකම use කරලා conduct කරනවා. හැබැයි sessions වලට සම්බන්ධ වුණාම මගේ චූටි දුර පුතාලාගේ මට්ටමත් එක්ක අනිවාර්යයෙන්ම අපි languages දෙකම එහෙම නැත්නම් English කියන language එක විතරක් පාවිච්චි කරලා study කරනවා. Okay. Then again, I would like to welcome you all for the today's session. එහෙනම් මම ආදරෙන් ඔයාලව සිප්වේ English Academy එක වෙනුවෙන් අපේ මේ seminar session එකට පිළිගන්නවා. එහෙනම් අපි බලමු මොනවාද මේ අද අපි introduce කරලා දෙන්න හදන්නේ කියලා. Spoken English Club for Kids and Teens. මොකක්ද මේ spoken English නම් දන්නවා. මොකද මේ දවස්වල YouTube එකේ TikTok එකේ FB එකේ TV එකේ හැම තැනම දකින ලයිට් කනුවල පවා තියෙන්නේ spoken English ඔහොමනේ නේද? ඒ නිසා English ගැන spoken English ගැන දන්නවා. හැබැයි මොකද්ද මේ club එකක් කියන්නේ? What's that? මේ club එකකින් මොකක්ද වෙන්නේ? ඔයාලා මේ වෙනකොටත් participate කරලා තියෙනවා අනිවාර්යයෙන්ම classes නේද අම්මලා මගේ චූටි පුතාලා සාමාන්‍යයෙන් grade 1 වල ඉඳන්ම English වලට class යනවනේ දැන් මේ පුතාලා කිව්වහම දුවලා තරහ වෙන්න එපා ඔයාලත් පුතාලා විදිහටම තමයි ටීචර් දකින්නේ හොඳද ඒ නිසා තමයි ටීචර් පුතාලා කියලා කියන්නේ එතකොට ඔයාලා හැමෝම grade 1 ඉඳන්ම English class යනවා හැබැයි මොකද්ද මේ අම්මේ තාත්තේ club එකක් කියන්නේ parents at මේ වෙනකොට degree එකක් complete කරලා diploma එකක් complete කරලා එහෙම නැත්නම් English related මොනවාම හරි course එකක් complete කරලා තියෙන්න පුළුවන්. හැබැයි have you ever participated for the club before? club එකට participate කරලා තියෙනවද? මොකක්ද මේ club එකක්? ඇයි ඒකත් මේ චූටි දුවල පුතාලට kids ලට teens ලට දීලා තියෙන්නේ. ඒකත් separate කරලා kids ලා වෙනම teens ලා වෙනම අයි අපි මේ ස්ටඩි කරන්නේ. So let's see it. අපි බලමු. පළවෙනි දේ මෙතන ඉන්න හැමෝම මෙතන ඉන්නේ to build up your confidence,
creativity and to build up your communication skill. Okay? මෙතන ඉන්නේ confidence එක, creativity එක, communication skill එක, language through develop කරගන්න ආසාව තියෙන මගේ චූටි දුවල පුතාලා කියලා teacher believe කරනවා. Okay. එහෙනම් අපි යමු මොකද්ද මේ club එකක්? අපි මොනවාද මේ club එක through කරන්නේ කියලා. So, first one. Before move to the club. Club එක ගැන අපි කවුද කියන්න කලින් මම කැමති ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියන්න. ඇයි ඉංග්‍රීසි අපිට වැදගත්? Why it's so important to us? Why we need to learn English? Why we need to practice English? Why is that? Why it's so important? No one tells us, please practice Sinhala, please practice Japanese. No one tells. But everyone tells us, please learn English. Everyone tell it. හැමෝම කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. Please learn English. Please learn English. Why is that? Why is learning English is so important? I මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක මෙච්චර වැදගත්. First thing. මං කොහොමද ඉගෙන ගන්න ඕනි කියලා පස්සේ කියන්න. ඉස්සලා දැනගමු ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කියලා. First thing, as already you know that ඔයාලා හැමෝම දන්නවා එකයි මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්නේ. It's a global language. Without this language, we can do anything in this world now. මේ ලෝකෙ කිසිම දෙයක් කරන්න බෑ ඉංග්‍රීසි නැතුව අපිට. At least we can't use our mobile phone. අද්දුම තරමේ mobile phone එක පාවිච්චි කරන්නවත් බෑ අපිට මේ English කියන language එක නැතුව. That's why we need to learn the language. අනිත් කිසි දෙයක් නෙමෙයි. Job opportunities, future education, මේ කිසි දෙයක් නැතත්. As a person, පුද්ගලයෙක් විදිහට මගේ චුටි පුතා build up වෙනකොට එයාලගේ future එක ගොඩාක්ම advance, not like us. අපිගේ අර වැවේ පීනලා ගහේ කොලේ දේ කාලා අවුරුදු 20ක් 25ක් වුණාට පස්සේ ස්මාර්ට්ෆෝන් එකක් මැජික් එකක් වගේ දැක්ක ඒ ජෙනරේෂන් එක නෙමෙයි මේ ජෙනරේෂන් එක. You have to keep that in your mind, okay? අනිවාර්යයෙන්ම මේක ඔළුවේ තියාගන්න parents-ලා. අපි කියනවා අපේ ජෙනරේෂන් එක තමයි ගොඩක්ම හොඳ. දැන් මටත් අපිටත් වැඩිය පරණ ජෙනරේෂන් එක කියනවා එයාලගේ ජෙනරේෂන් එක තමයි ගොඩක්ම හොඳ. Yes. එක හරි. but මේ ජෙනරේෂන් එකේ මේ අපේ චූටි පුතාලගේ ජෙනරේෂන් එකේ එයාලට හම්බෙන්න ඕනේ හොඳම දේ. එතකොට අපිට ඒක ඉග්නෝර් කරන්න බෑ. ෆෝන් එකක් පැත්තක දාලා පුතාව අපිට මඩගොඩේ සෙල්ලම් කරවන්න බෑ. එයාට මේ knowledge එක ඕනේ. එයාට ෆෝන් එකක් use කරන්න පුළුවන් වෙන්න ඕනේ. කම්පියුටර් එකක් use කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාට Google කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම online systems ගැන දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න එයා අපිට මේවා magic නේද? In this age මේ වයසේදී අනිවාර්යයෙන්ම අපිට මේවා magic. හැබැයි මගේ පුතාලට අනිවාර්යයෙන්ම මේක විය යුතු දෙයක්. Okay? So that's why we need English. We need to teach. ඒකයි අපි යාලට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ. Without this, they can do nothing. යාලට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. They can do nothing in here. Okay? ඒ නිසා මගේ පුතාලා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. And the second important thing, as a person, they have to have good confidence and good personality. පුද්ගලයෙක් විදිහට හැම කෙනාටම තියෙන්න ඕනේ හොඳ personality එකක්. පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. To build up that personality, this English helps lot. It helps a lot for our kids. එයාලගේ personality එක build up කරන්න. ඕනම තැනක ගිහිල්ලා බය නැතුව කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න. ඕනම කෙනෙක් එක්ක communicate කරන්න. එයා elder කෙනෙක්ද, එයා younger කෙනෙක්ද, එයා කොච්චරක් profession එක අතින් ඉස්සරහට ගිය කෙනෙක්ද, it doesn't matter. එයාගේ personality එක build up වෙන්න ඕනේ. They should have that confidence to speak.
එයාලට මේ confidence එක තියෙන්න ඕනි කතා කරන්න. That's why they need to learn English. ඒකයි එයාලා English ඉගෙන ගන්න ඕනේ. And especially to achieve their future goals. එයාලගේ අනාගතයේ තියෙන හැම හීනයක්ම හැබෑ කරගන්න. Fly for another country, වෙන රටකට යන්න වෙන්න පුළුවන්, do their higher studies, එයාලගේ higher studies කරගන්න වෙන්න පුළුවන්. Anything. ඉස්සර අපේ කාලේ වගේ future ambitions නෙමෙයි අපේ පුතාලට තියෙන්නේ. ඉස්සර අපෙන් ඇහුවොත් අපිට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි මොන ડોක්ටර් කෙනෙක්ද කිව්වොත් we don't know. දැන් චූටි දුවේ පුතෙක්ගෙන් අහන්න ඔයාට කවුද වෙන්න ඕනේ කියලා. මට වෙන්න ඕනේ software engineer කෙනෙක්. අපි දන්නේ නැහැ. අපි දන්නේ engineer විතරයි. එයාට වෙන්න ඕනේ software engineer කෙනෙක්. එයාට වෙන්න ඕනේ civil engineer කෙනෙක්. එයාට වෙන්න ඕනේ වෙන මොනවා හරි pilot කෙනෙක්. එයාලගේ aim එක දැම්ම ඉඳන් decide කරගෙන ඉවරයි. ඒවට යන්න නම් අනිවාර්යෙන් language එක කියන එක හරිම වැදගත්. මෙතන ගොඩාක් ඉන්නේ මගේ පුතාලා grade 1 to 5 ඒ වගේම 6 to 9 6 to 10 වගේ පුතාලා. එතකොට මේ හැමෝම ඉන්නේ තාම school age එකේ. එයාලගේ schooling time එකේ ඉන්නේ. එතකොට මෙතනින් තමයි first step එක අපි පටන් ගන්න ඕනේ. ඒ වගේම ඔතනින්ම තමයි යාලා first barrier එකක් දාන්නේ language එකට. I can't speak in English කියන එක එතනින් තමයි හදන්නේ. grade 1 2 එනකොට බබාලා ඕන දෙයකට ඔට්ටුයි. හැබැයි එතනින් එහාට පස්සේ කතා කරන්නේ නැහැ. I can't speak in English. එලා barriers දාගන්නවා. මෙන්න මේ barriers කඩන එක තමයි අපි කරන්න ඕනේ. especially මගේ ලොකු චූටි දුවල පුතාලා ඉන්නවා නේද? ලොකු චූටි දුවල පුතාලා කියන්නේ 5 වසරෙන් උඩ. ඉංග්‍රීසි අපෝ. කතා කරන්න පිස්සුද? ඒව කතා කරන්න නෑ ලියන්න විතරයි තියෙන්නේ. ඔන්න ওই mindset එක හදන්න ඕනේ. මොකද after O levels, after A levels, they're gonna face so many struggles because of the language. Language එක නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. That's why they need to learn English. මං හිතනවා මෙතනින් එහාට මං ආයේ කියන්න ඕනේ නැහැ කියලා. ඇයි යාලා මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියන එක. ওই තමයි basic needs ටික. ඔතනින් එහාට ගියාට පස්සේ බබත් එක්ක රටකට යන්න plan කරගෙන තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනකොටත් වෙන කොයි හරි country එකක stable වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ personal matters තියෙන්න පුළුවන්. but priority එක අරක. එහෙනම් අපි යමු. අපේ club එක කියන්නේ මොකක්ද? මේ club එකක්. මේ spoken English club එක through වෙන්නේ මොනවාද? club එකක් කියන්නේ මොකක්ද කියන එක තමයි මම කියලා දෙන්න යන්නේ. Listen carefully. Kids, there's a message for you too. ඔයාලටත් message එකක් තියෙනවා ඔන්න මගේ පුතාලට. Now, the very first thing මම ඉස්සලා මොන මගේ පුතාලා ටික සතුටු කරලා ඉන්නම්කෝ. In this club sessions, no writings. ලියන්න නැහැ. No exams. Exams නැහැ. Are you happy? සතුටුද? අම්මලාට දුකයිද? exam එකක් නැතුව නිකන් මොකද්ද වගේද? නෑ නේද? ලියන්න නැහැ. exams නැහැ. Then what we gonna do here? ලියන්නෙත් නැත්තම් exams උත් නැත්තම් මොනවද අපි මේකෙදි කරන්නේ? So, parents, this is not a class, this is a club. මේක ක්ලාස් එකක් නෙමෙයි මේක ක්ලබ් එකක්. ක්ලබ් එකකට යන්නේ ඇයි අපි? For entertain. අපි entertain කරන්න තමයි අපි ක්ලබ් එකකට යන්නේ. විනෝද වෙන්න නේද? පාටි එකකට යනවා, ක්ලබ් එකකට යනවා. අපි යන්නේ මොනවා කරන්නද? enjoy කරන්න, stress release කරගන්න තමයි අපි ක්ලබ් එකකට යන්නේ. Same thing here too. මෙතනත් ඒ විදිහමයි. අපේ ඉංග්‍රීසි වල ගත්තාම අපේ පුතාලට තියෙන ලොකු stress එකක්. ඒ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න ලැන්ග්වේජ් එකේ තියෙන ස්ට්‍රෙස් එක රිලීස් කරන්න තමයි මේ ක්ලබ්ස් අපි පුතාලට හදලා දීලා තියෙන්නේ. මේ ක්ලබ්ස් වලදී වෙන්නේ එයාලට ෆැමිලියර් මෙතඩ්ස් වලට fun, friendly, interesting විදිහට attractive විදිහට practical English කියන එක. practically language එක use කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ clubs through අපේ චූටි දුවලා පුතාලට දෙන්නේ. parents ලා දන්නවා exam වලට high marks ගන්නවා 100% mark ගන්න පුතාලා ඉන්නවා full marks achieve කරන අය.
But when they come to speaking, කතා කරන්න ආවහම මොකද වෙන්නේ? They are struggling. That's the most important thing. වෙන්න ඕනි හොඳම තැන තමයි එයාලා struggle කරන්නේ. එහෙමනම් speaking කියන එක, spoken කියන pattern එක හදන එක තමයි අපේ clubs වල main purpose එක and අපේ priority එක. මෙතනදී start එකේ ඉඳන් end එකට යනකම් බබා කතා කරන එක තමයි වෙන්නේ. Starting from the first day onwards. පළවෙනි දවසේ ඉඳලා මගේ චූටි පුතාලට තියෙන්නේ කතා කරන්න. With teacher. කතා කර කර තමයි අපි වැරදි හදාගන්නේ. It can be a game, it can be a story, it can be a song, anything. පුතාලට friendly, attractive, fun sessions තමයි මේ club වලදී අපි කරන්නේ. And all those sessions designed specially for our kids and teens. අපේ පුතාලා වෙනුවෙන් මෙයාලගේ age එක යාලගේ purpose එක මත තමයි අපි මේවා හදලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඉගෙන ගන්නවයි අය මොකක්ද? ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එකේ ඉංග්‍රීසි භාවිතා කරනවා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. Learning English and practicing English. Learning ඉගෙන ගන්නවා. අපිත් ඉගෙන ගත්තා. අවුරුදු 13ක් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අපි diplomas, higher diplomas, degrees ඔක්කොම අමතක කරන්නකෝ. 1 to 13, 1 to 11 අපි අනිවාර්යයෙන්ම අවුරුදු 11ක් 13ක් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. What happened? End of the period, what happened? Period එක end එකේදී අපිට මොකක්ද උනේ? We failed to speak. අපි කතා කරන්න fail. So, is it worthy? No. So they have to practice the language, not the learn. They should practice. මෙන්න මේ practice කියන එක speaking, listening through අපි මෙන්න මේ classes වලදී මේ club එක ඇතුළේදී බබාලා practice කරනවා. So in here they have so many activities, individual ones, game activities, group activities, role plays. They have to do so many things. Starting from the speeches, debates, role plays, sudden topics, like that they have to do so many things. මේ හැම දෙයකින්ම English practice කරන එක අපි කරන්නේ. වැරදි කර කර වැරදි හදාගන්න එකක් තමයි මේ club through අපි කරන්නේ. ලියන්නේ නැහැ. පුතාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි PDF through share කරනවා. ඒ වගේම චුටි notebook එකක් තියාගෙන especially vocabulary එක පුතාලට collect කරන්න පුළුවන්. Other than that, tenses ලියන්න, verb formations ලියන්න. We are not doing like that. අපි ඒ වගේ කරන්නේ නැහැ. We are just learning through practicing. Okay, practicing එක භාවිතයත් එක්ක තමයි අපි මේක ඉගෙන ගන්න හදන්නේ. That's the thing what we do in these club sessions. අපි මේවා තමයි මේ club එක ඇතුළේදී කරන්නේ. ඊළඟට අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන්නේ student friendly method. Teacher ට ඕන විදිහට නෙමේ lessons හදලා තියෙන්නේ පුතාට ඕන විදිහට. Especially already I told you always we are focusing to speaking rather than just writing. ලියන්නේ නම් නැතිම තරම් parents ලා. Okay, we are not writing. That's a good question. අම්ම කෙනෙක් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. Recording එක දෙනවද teacher? Okay, මේක හොඳ point එකක්. If you need, you can request the recording or online recording එක request කරලා session එකක් miss වුණොත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් important දෙයක් තියෙනවා නම් definitely අපි PDF through දෙනවා. ඇයි අපිට recording එක? This a live session. මේක live session එකක්. එතකොට මම starting එකේදීම seminar එකේදීම කියනවා. Okay? ඔයාට රික්වෙස්ට් කරලා පුතා session එකට සම්බන්ධ වෙන්න හදිස්සියේවත් බැරි වුණා නම් මැදදී මොනවා හරි ප්‍රශ්නයක් වෙලා log out වුණා නම් ඒ වගේ දෙයකදී management එක ඔයාට රික්වෙස්ට් කරලා අනිවාර්යයෙන්ම recording එක ගන්න පුළුවන් no issue. But don't depend. Okay? Depend වෙන්න එපා recordings වලට
it's useless. ඒක වැඩක් නැහැ. මොකද මේ හැම අව එකක්ම practical through යන දේවල්. ටීචර් ක්ලාස් එකේදී පුතත් එක්ක කතා කරන එක වෙන්නේ. පුතාගේ අඩුපාඩු හදන එක වෙන්නේ. පුතා ටීචර්ත් එක්ක ක්ලාස් එකේ ළමයි 10 දෙනෙක් නම් ඒ අව එක ඇතුලේ අපි 10 දෙනා කතා කරන එක වෙන්නේ. ඒක ස්පීච් එකක් වෙන්න පුළුවන්, රෝල් ප්ලේ එකක් වෙන්න පුළුවන්, පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් වෙන්න පුළුවන්, ස්ටෝරි ටෙලිං වෙන්න පුළුවන්. It can be anything, but it's practical activity. ඒක practical activity එකක්. එතනදී මගේ පුතා recording එක බලලා අහගෙන ඉන්න listening part එක යා improve කරගයි. But speaking never. ඒ නිසා recordings request කරලා ගන්න පුළුවන්. ඒක emergency එකක් නම් අනිවාර්යයෙන්ම අපි provide කරනවා. හැබැයි recordings එක depend වෙන්න එපා. Okay? ඒක මම අනිවාර්යයෙන්ම කියනවා. අද recording එක ගන්න පුළුවන්. You can take that definitely. Our management will share that for you. අනිවාර්යයෙන්ම අද recording එක management එක share කරනවා. දැන් අපේ මීට කලින් join වෙලා බෙන්ඩ බැරි වෙච්ච පුතෙක් එහෙම ඉන්නවා නම් ඔන්න එයාට recording එක බලන්න පුළුවන්. Classes වල recordings ගැන මම කිව්වේ. Okay? So we're gonna do a lot of activities here, all specially for your kid. Okay? Another important thing is ඊළඟ වැදගත්ම දේ listening activities. අහුම්කන් වීම සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඒක අපි කළ යුතුම දෙයක්. So in the sessions we're going to focus to the listening too. මොකද අපි ගෙදර environment එක family environment එක ගත්තොත් අනිවාර්යයෙන්ම 85% පුතාලා ගෙදර පාවිච්චි කරන්නේ සිංහල. TV එක බැලුවත් සිංහල, ෆෝන් එක බැලුවත් සිංහල, ගෙදර environment එකත් සිංහල. එයාලට පැය 24ම ඇහෙන්නේ සිංහල. එතකොට අනිවාර්යයෙන්ම මේ listening activities අපි කළ යුතුමයි. ඒ වගේම හොඳට මතක තියාගන්න in Sipway English Academy there aren't any magicians. අපේ Sipway English Academy එකේ magicians ලා නැහැ. සතියෙන් English කතා කරවනවා, මාසෙන් English කතා කරවනවා. ඔයා මේ පැය විතරක් අපි ගාව ඉන්න කියන magicians ලා නැහැ. Okay? We can do that miracle. ඒ miracle එක කරන්න බෑ especially for kids. බොරු කියන්න ඕනේ නැහනේ. මේ චූටි දුවල පුතාලව ඒ වගේ miracle එකක් කරලා පැය 24ම ගෙදර සිංහල පාවිච්චි කරන දුවෙක්ව පැයක් අපි ගාව හිටියා කියලා fluent speaker කෙනෙක්ව කරන්න බෑ. Okay? හැබැයි ඔයාගේ අම්මගේ මගේ චූටි දුව පුතාගේ ඉෆෙක්ට් එකත් එක්ක ටීචර් දෙන ගයිඩ්ලයින්ස් උත් එක්ක අපේ 50 ඔයාගේ 50 එකතු වුණාම අනිවාර්යයෙන්ම අපිට මේ මිරකල් එක කරන්න පුළුවන්. Okay? With the process. Process එකක් අපිට මිරකල් එක කරන්න පුළුවන්. ටීචර් provide කරන හැම ගයිඩ්ලයින් එකක්ම ඒ විදිහටම කරනවා නම් ටීචර් දෙන ඇක්ටිවිටීස් ඒ විදිහටම වෙනවා නම් පුතා 100% එයාගේ ඉෆෙක්ට් එක දෙනවා නම් අපිට 3 months වගේ යනකොට අනිවාර්යයෙන්ම එයාගේ English understanding එක basic speaking abilities ටික develop කරගන්න පුළුවන්. shy එක නැති කරලා ලැජ්ජාව නැති කරලා fear එක බය නැති කරලා confidence build up කරලා කෙනෙක්ට direct ෆෙක්ෂන් එකකට බය නැතුව පැටලෙන්නේ නැතුව දාඩිය දාන්නේ නැතුව ආන්සර් එකක් දෙන්න පුළුවන් මට්ටමට ගේන්න පුළුවන් with your support. Okay? ආගේ support එකත් එක්ක එහෙම නැතුව පැය මේ ඉන්න පැය විතරක් ටීචර්ත් එක්ක ඉඳලා ඉතුරු පැය 23ම සිංහල කතා කරලා අර දවස් 3 විතරක් අපි ගාව ඉඳලා ඒ පැයෙත් භාගයක් අහගෙන භාගයක් අහගන්න නැතුව ඉඳලා අපිට බෑ fluent speaker කෙනෙක් build up කරන්න. Okay? That's the reality. ඒක තමයි reality එක. Okay? අපි වැඩ කරන්නේ machines එක්ක නෙමෙයි පුතාලත් එක්ක ඒ mindset එකත් එක්ක අම්මලා දන්නවනේ මේ ඉන්නවා මේ නැහැ.
මේ ඉන්නවා මේ ට්‍රැක් එකේ නෑ. ඉතින් එතකොට ඔයාලගේ සපෝට් එක මගේ සපෝට් එක අපි දෙගොල්ලගෙම සපෝට් එක එකතු වුණාම අනිවාර්යයෙන්ම අපිට ෆ්ලුවන්ට් ස්පීකර් කෙනෙක් බිල්ඩ් අප් කරන්න පුළුවන්. මට හරියටම මෙච්චර කාලෙකින් මගේ පුතාව බිල්ඩ් අප් කරනවා කියලා කියන්න බෑ අම්මී. ඕකේ? හැබැයි ඔයාලා දෙන ඉෆෙක්ට් එකත් එක්ක ඒක මාස 2ක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්. බේසික් නොලෙජ් එක අරගෙන ස්පීකර් කෙනෙක් වෙනවා. ෆ්ලුවන්ට් දක්ෂ ස්පීකර් කෙනෙක් වෙන්න නම් පුතාගේ 100%ම ඕනි. අම්මගේ 100% තිබ්බත් මදි, මගේ 100% තිබ්බත් මදි. ෆ්ලුවන්ට් ස්පීකර් කෙනෙක් වෙන්න නම් පුතාගේ 100% ඕනි. එයාට ඉංග්‍රීසි වලට උනක් තියෙන්න ඕනි. ඒක හදන්න අපිට පුළුවන්. Okay? So definitely we can do that together. Okay? Not using miracles. Miracles පාවිච්චි කරලා නෙමෙයි. ඔයාලගේ මගේ support එකෙන් පුළුවන් අපිට fluent speaker කෙනෙක් හදන්න. starting එකේ ඉඳන්ම අනිවාර්යයෙන්ම පුතාලා teachersලා දෙන methods follow කරන්නම ඕනේ. especially listening. අද ඉඳන්ම කරන්න ගොඩක් මම කියලා දෙනවා. Okay? So what will learn from here? මගේ පුතාලා මොනවාද මේ අපෙන් ඉගෙන ගන්නේ? මම ඔයාලට කිව්වා අපි අනිවාර්යයෙන්ම spoken patterns follow කරනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි සාමාන්‍ය භාවිතයට එනකොට ගොඩාක් වෙලාවට grammar නැතු, ඒ කියන්නේ grammar hard grammar නැතු lightly grammar එක අපිට spoken patterns තියෙනවා ගොඩාක්. එක pattern එකකින් අපිට express කරන්න පුළුවන් ideas, අපේ emotions ගොඩයි. එක pattern එකක් එක වචන 3ක් ඉගෙනගෙන අපිට වාක්‍ය කියන්න පුළුවන් 100ක් 1000ක් විතර. Then I want කියන sentence එක මට ඕනේ. I want to go there, I want to eat, I want to ride a bicycle, I want to do that, I want to do this. Like that we can make so many sentences. Just using I want. මේ වගේ easy spoken patterns. දැන් මං කියවේ fluent speaker කෙනෙක් කරන්න නම් මගේ පුතාගේ 100% ඕනේ මෙතනදී. teacher pattern එක කියලා දෙනවා. අම්මා sentences 10ක් 15ක් බබත් එක්ක practice කරනවා. අවශ්‍ය හැමතැනම පාවිච්චි කරන එක මගේ චූටි පුතාගේ duty එක. especially for my teen, okay? මම කියන්නේ kids ලා නම් කරනවා අතාවෙන් teens ලා තමයි චුට්ටක් හොර. නේද? So especially we're gonna do spoken patterns. The same way, in fun way, we're gonna learn so many things, and especially basic grammar. Okay, in first 3 months, we're gonna focus to the basic, starting from the vowels. We're gonna learn basic grammar tika ඕනම චූටි දරුවෙක්ට ඕනම teen කෙනෙක්ට අවශ්‍ය basic grammar. සාමාන්‍ය වාක්‍යයක් හදාගන්නේ කොහොමද? කතා කරන්න වාක්‍යයක් ගොඩනගා ගන්නේ කොහොමද? මේ හැමදේම අපි චූටි පුතාට කියලා දෙනවා. ඒ වගේම especially මං කිව්වා listening activities. Listening activities class එකේදී ගොඩාක් කරනවා බබාලා improve කරගන්න. teacher class එකේ example එක බබාට කරලා පෙන්නනවා. අම්මා ගෙදර practically බබත් එක්ක activities ටික කරන්න ඕනේ. And we gonna do so many speeches here. speeches ගොඩාක් ඒ වගේම කරනවා. Okay. පැය භාගයක් teacher කියන එක අහගෙන හිටපු මගේ පුතාලා එන පොඩි activity එකක් කරමු. Yes, come here. teacher අම්මලත් එක්ක කතා කරනකම් මගේ පුතාලා මේ activity එක කරන්න. මෙන්න මේ red line එකෙන් මේ පැත්තේ තියෙන කොටස grade 1 to 5 මගේ kids ලාට. Okay? මගේ චූටි පුතාලාට. මේ red line එකකින් මේ පැත්තේ තියෙන ටික මගේ teens ලාට. අද දෙගොල්ලම ඉන්න නිසා තමයි මෙහෙම ගෙනාවේ. හරිද? දෙගොල්ලන්ටම තේරෙන්න ඕනේනේ අපි මොනවද ඉගෙන ගන්න කියලා. ඒ නිසා හැබැයි sessions වලට යනකොට ඔයාලා ඉන්නේ separate clubs වල. එතකොට ඔයාලට ඕන විදිහට එක lesson එකක් තමයි යන්නේ. හරිද? මේ මොකක්ද පුතේ? මේ මොකක්ද? මේක දන්න අය කියන්න බලන්න මේ මොකක්ද කියලා. It's a puzzle. It's a puzzle. මේක puzzle එකක්. මේක ප්‍රහෙලිකාවක්. මේක ඉතින් මොනවද කරන්නේ? මෙතනදි කරන්න තියෙන්නේ ඔන්න මගේ ලොකු දුවල පුතාලට මෙතන ඉන්නවා sea creatures ලා. මුහුදු ජීවීන් ටිකක්.
ඒ වගේම මගේ චුටාලට මෙතන තියෙනවා ලස්සන වචන 10ක්. Okay? So thing is this what we gonna do. Look at here. මේ කවුද පුතා? It's a B. B කියන්නේ කාටද? මේ මැස්සට. It's a B. Now you have to find the B from here. මෙන්න මෙතනින් ඔයා B හොයන්න ඕනේ. එතකොට B කියන word එක pronounce වෙන්නේ කොහමද? B E E spellings මොනවාද? B E E. දැන් මේක ඇතුලේ මේ අකුරු සෙට් එක ඇතුලේ හොයාගන්න බලන්න මගේ පුතා B එක. Just find the B. ඔන්න teacher B එකට උදව් කරනවා. B කියන්නේ කවුද? මී මැස්සා. එහෙනම් ඔන්න මගේ පුතාලා හොයන්න බලන්න bird B I R D bird. මේකෙන් හොයන්න B I R D. B ඉන්නවා මෙන්න B. බලන්න I R D තියනවද කියලා? B I නැහැ. B හොයාගන්න. Okay? ලොකු දුවලා පුතාලා. ඔයාලා මොනවද කරන්නේ? පළවෙනි එක මේ blanks ටික fill කරන්න ඕනේ. මෙයා කවුද? මෙයා කවුද? මෙයා කවුද? හරියටම creature identify කරගන්න ඕනි. බූවල්ලට කියන්නේ මොකද්ද? දැල්ලට කියන්නේ මොකද්ද? මෝරට කියන්නේ මොකද්ද? තල්මහට කියන්නේ මොකක්ද? ඊට පස්සේ same thing මෙතනින් word එක identify කරගන්න ඕනේ. Okay, මගේ චූටි පුතාලා මේ ටික කරන්න. එතකම් මම අම්මලාත් එක්ක කතා කරන්න. මට ගොඩාක් පේනවා අම්මලා පුතාලට කරන්න දෙන්න. Okay? පුතාලගේ activity එකක් පුළුවන් තරම් ඉක්මනට හොයන්න බලා ගන්න. කොච්චරක් ඔයාලට මං දැන් ටීචර් හද්දි කීයක් පුළුවන්ද කියලා කීයක් හෙව්වද කියලා ඔයාලා කියන්නේ මම මෙච්චරක් හොයාගත්තා ටීචර් කියලා. Okay? ලොකු අය skip කරන්න බෑ. ඉස්සෙල්ලම pictures ටික identify කරගෙන තමයි මේකට එන්නේ. Okay? ඔන්න අම්මලාට මං කියන්නම් දැන් මේකේ මගේ purpose එක මොකක්ද කියලා. අම්මලා දන්නවා dictation. අමාරුම වැඩේ කරන්න. කොච්චර කතා කරත් spelling mistakes කියන එක අනන්තයි. නේ? ඕක හදන්නම අමාරුයි. dictation කරන්න කිව්වට ජීවිතේට කරන්නේ බබාට වචන 10 පාඩම් කරන්න ගියාම අම්මා පාඩම් කරගන්නවා 10ම පුතා පාඩම් කරගන්නවා 2ක්. එහෙම නෙවෙන්නේ. මේක automatically එයාලා මේ dictation තමයි කරන්නේ කිසිම අමාරුවක් නැතුව. boring වෙන්නේ නැතුව dictation. ඇයි dictation කියන්නේ? බලන්න එයා මේ වචනේ කී පාරක් ස්පෙල් කරනවද? එයා තනියම bird හොයනකන් එයා ස්පෙල් කරනවා bird කියන එක. එයා bird identify කරගත්තා කියන්නේ එයා bird කියන වචනේ spellings ටික ඔළුවට absorb කරගෙන ඉවරයි. Okay? මෙන්න මේ වගේ practically එයාලටම ගැලපෙන එයාලගේ emotions වලට ගැලපෙන lessons තමයි කරන්නේ. බලන්න නිදිමත වෙලා හිටපු පුතාලා කී දෙනෙක් දැන් activity එක ආසාවෙන් කරනවද? මෙන්න මේ interest එක තමයි practically අපි sessions වලදී කරන්නේ. මේ interest එක build up කරලා මේ විදිහට එයාලව ඉස්සරහට develop කරගන්න එක තමයි අපේ මෙතන first priority එක වෙන්නේ. එතකොට මේ චූටි example එකක් අද seminar session එකේ පුතාලා ඔක්කොටම lesson එකක් කරන්න බැරි නිසා teacher පොඩි example එකක් අරගෙන ආවා. හැබැයි first day onwards අනිවාර්යයෙන්ම ඔයාලා ලස්සනට study කරනවා. Okay? So how many words have you found now? කොච්චරක් හොයාගෙන තියෙනවද දැන්? එකක් හොයාගත්ත අය තුස්සන්න? Teacher, I found one. Very good. පහට වැඩිය හොයාගත්ත පුතාලා තුස්සන්න. Just raise your hand who found more than 5 words. Wow, interesting. Very good. පුතාලා ගොඩක් හොයාගෙන තියෙනවා නේද? Perfect. ලොකු පුතාලා
පොඩි පුතාලා නෙමෙයි. බලන්න ලොකු පුතාලා කී දෙනෙක් හොයාගත්තද sea creaturesලා ටික කියලා? Very good Yanuk. මට පේනවා ගොඩාක් පුතාලා හොයාගෙන තියෙනවා. Well done. Okay. So this is the way how we gonna do the activities in our club sessions. මෙන්න මේ විදිහට තමයි අපි club session වලදී අපේ activities කරන්නේ. මං හිතනවා practically අම්මලටත් අවබෝධයක් තියෙනවා. මගේ චූටි දුවල පුතාලටත් අවබෝධයක් තියෙනවා. අපි කොහොමද අපේ sessions කරන්නේ? මේවා කොච්චරක් boringද නැද්ද කියලා. Okay? So this is the way how we gonna do. අපේ goals මොනවාද? අපි දෙයක් පටන් ගන්නවා නම් ඒකේ අපිට goal එකක් තියෙන්න ඕනේ. ඒකේ output එකක් තියෙන්න ඕනේ. එහෙනම් මොකක්ද අපේ goal එක? To build a kid with the fluency. Fluency එකත් පුතෙක්ව build කරන එක තමයි අපේ main purpose එක. Speak with confidence. Okay? හොඳ විශ්වාසකින් කතා කරන්න පුළුවන්. අහන ඕනෙම දෙයකට direct answer එකක් දෙන්න පුළුවන් පුතේ. Understand the basic spoken English. Basically කොහොමද දේවල් handle කරන්නේ? කෙනෙක් question එකක් අහුවොත් ඒකට direct answer එකක් දෙන්නේ කොහොමද? මෙන්න මේ basic දේවල් අපි Wow, very good. Who's that? Sakula. Well done පුතා. Okay? ඔක්කොම කරා කියලා හිතනවා. Perfect. ඒ වගේම conversations. That's the most important thing. මගේ පුතාලට practically society එකේදී English කතා කරන්න හම්බෙන අවස්ථාව ගොඩාක්ම අඩුයි. 120කටත් වඩා අඩුයි. එතකොට මේ conversations කොහොමද build up කරන්නේ? In the sessions definitely they have to speak. First month එකේ ඉඳන්ම අනිවාර්යයෙන්ම sessions වලදී පුතාලා යාළුවොත් එක්ක කතා කරන්න ඕනේ. සමහරක් වෙලාවට teams එක්ක දෙන්නෙක් තුන් දෙනෙක් යාළගේ idea share කරගන්න ඕනේ. සමහරක් වෙලාවට එයාලා තනියෙන් යාළුවත් එක්ක pairs විදිහට sessions වල විනාඩි 15ක් විනාඩි 20ක් වගේ කතා කරන්න ඕනේ. ඒක process එක යනකොට වෙන්නේ එකපාරටම පුතාලව දාන්නේ නැහැ. ඒ teacher ගේ guide එකත් එක්ක පුතාලට තනියෙන් කතා කරන්න ඒ confidence build up වුණාම teacher යාළව move කරනවා යාළුවත් එක්ක. Definitely they have to do real conversations, okay? Not the role plays. Role plays නෙමෙයි teacher දෙනවා script එක ඒකට පුතාලා කතා කරන ඕන තරම් දැකලා තියෙනවා script එක දීලා කතා කරනවා වීඩියෝ එකක් අරගෙන upload කරනවා not like that. ඒ වගේ නෙමෙයි real conversations කිසිම script එකක් නැතුව පුතාලා කතා කරන script එකක් එක්ක role plays කරනවා. හැබැයි conversation script එකකට කරන්න බෑ. ඒ වගේම එයාලගේ positive attitudes අපි build up කරනවා towards English, okay? Language through අපි එයාලගේ positive attitudes ඔක්කොම build up කරනවා. එහෙමනම් වැදගත්ම part එකට එමු ලොකු වෙලාවක් ගන්න නැතුව මම මේක end කරනවා. Club schedule එක. මම ඉස්සෙල්ලාම kids ලගේ schedule එක කියන්නම් ඊට පස්සේ මගේ teens ලගේ schedule එක මම introduce කරලා දෙන්නම්. Kids ලට ඉස්සෙල්ලාම මේ තියෙන්නේ first 3 months. මම කියන්නේ basic 3 months. මගේ පුතාලා එන විදිහත් එක්ක අපි ඔයාලා ඉන්නේ කොයි මට්ටමේද කියලා බලලා teachersලා personally not only me okay අපේ teachersලා panel එකක් ඉන්නවා panel එකේම decisions එක්ක මගේ පුතා ඉන්න මට්ටමත් එක්ක කොහොමත් first month එක මගේ පුතාලා basic ඉන්නේ හැබැයි ඊට පස්සේ ඔයාලගේ progress එක ඔයාලගේ improvement එකත් එක්ක ඔයාලව basic ද intermediate ද කියන එක teachersලා decide කරනවා එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මාස 3කින් ඔයාලගේ basic develop කරලා අපි ඔයාලව intermediates වලට transfer කරනවා. Okay? එතකොට basic days ඒ කියන්නේ first 3 months අපි calculate කරමු මාස 3ට. First 3 months ඔයාලගේ classes තියෙන්නේ Tuesday, Thursday and Saturday. Tuesday, Thursday and Saturday කියන දවස් තුනේ තමයි අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කියන දවස් තුනේ තමයි මගේ පුතාලගේ classes තියෙන්නේ පළවෙනි මාස 3 ඔයාලගේ fluency එකත් එක්ක එක මාස දෙකක් වෙන්නත් පුළුවන් මාසෙකින් ඔයාලව intermediate වලට transfer කරන්නත් පුළුවන්. Okay? Intermediate දවස් තියෙන්නේ Monday, Wednesday and Friday. ඒ මාස 3න් පස්සේ
එහෙම නැත්නම් ටීචර්ස් ලගේ කෝල් එකෙන් පස්සේ. එතකොට ඉස්සල්ලාම ඔයාලා එන්නේ Thursday, Tuesday, Saturday කියන මේ දවස් තුනට බ්‍රහස්පතින්දා අඟහරුවාදා සෙනසුරාදා කියන මේ දවස් තුනට. එතකොට club hours කොහොමද? මෙන්න මෙහෙමයි, specially for kids and for parents. මගේ පුතාලා සහ දෙමාපියෝ ගැන හිතලා තමයි සිප්වේ ඉංග්‍රීසි ඇකඩමි එකෙන් මේ හැම දෙයක්ම ෂෙඩියුල් කරලා තියෙන්නේ. එතකොට මං හැමතිස්සෙම කිව්වා අම්මා ළඟ ඉන්නවා නම් ගොඩක් හොඳයි කියලා. ඒ නිසා අම්මලටත් ළඟ ඉන්න පුළුවන් hours තුනක් අපි පික් කරලා තියෙනවා. 5 to 6, 6 to 7 and 7 to 8. 5 6 7 සහ 7 8 කියන hours තුන. මේ hours තුනෙන් කැමති hour එකක්. ඕනම කැමති hour එකක්. It can be 5 to 6, 6 to 7, 7 to 8. අම්මේ එන්නේ 5ට විතර නම් ආපු ගමන් ඉඳ ගන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් 6 7 join වෙන්න. 7 8 join වෙන්න. පුතා චූටි වැඩි ගොඩක් රෑ වෙනකන් ඇහැරලා ඉන්නේ නැහැ teacher. No worries 5 to 6 join වෙන්න. Okay? අනිවාර්යයෙන්ම මේ hours තුනෙන් එකකට මගේ පුතාලට join වෙන්න පුළුවන්. Okay? මේක permanentlyම මේ cover එකක් fix කරගන්න. හදිස්සියවත් emergency එකක් වුණොත් ඔයාලට පුළුවන් එදාට management request කරලා එදාට විතරක් session එක වෙන hour එකකට change කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම එකම hour එකට join වෙන්න බලන්න පුළුවන් උපරිම. Okay? 5 to 6, 6 to 7, 7 to 8. මේ පැය තුනෙන් කැමති පැයක් අම්මලටත් easy, මගේ පුතාටත් easy පැයක් තෝරගන්න. එතකොට අඟහරුවාදා පැයයි, බ්‍රහස්පතින්දා පැයයි, සෙනසුරාදා පැයයි. දවසක් කර දවසක් දාලා තියෙන්නේ. අද ඉගෙන ගන්නවා, හෙට recall කරනවා, practice කරනවා, ඊළඟ දවසේ ආපහු teacherව හම්බ වෙනවා. Okay? So start from the basic level. So no need to worry. Teacher මගේ පුතාට ලියන්න බෑ. It's not a matter. Okay? ගොඩක්ම kids club එකේ තියෙන ප්‍රශ්නේ teacher මගේ බබාට තාම අවුරුදු 3යි අකුරක්වත් ලියන්න බෑ. ලියන්න ඕනේ නැහැ. teacher කියන එක අහගෙන ඉන්න පුළුවන් නම් teacherත් එක්ක කතා කරන්න පුළුවන් නම් that's enough. Okay? එතකොට මේක තමයි මගේ kids ලගේ schedule එක. එතකොට මම දෙන්නම් teens ලගේ schedule එක කොහමද කියලා. teens ලගේ classes තියෙන්නේ කවද්ද කියන එක teacher චුට්ටක් remind කරන්නම් පුතාලට. අපි teens club එක start කරන්නේ 6 ඉඳන්. ගොඩාක් වෙලාවට teens ලා කියන්නේ ටිකක් වැඩි අයනේ නේද? classes, tuition වැඩි පුතාලානේ. ඒ නිසා ඔයාලට sessions තියෙන්නේ පුතේ Tuesday, Thursday, Saturday, අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා කියන දවස් තුන 6 7 7 8 8 9 කියන hours තුනෙන් කැමති එකක් ඔයාට select කරගන්න පුළුවන්. 6 to 7, 7 to 8 and 8 to 9 කියන hours තුනෙන් එකක්. දැන් teacher kids ලද teens ලද කියලා කොහොමද identify කරගන්නේ? age 3 to 10. අවුරුදු 3 10 ඒ කියන්නේ grade 5 වගේ එනකම් මගේ චූටි පුතාලා kids ලා. එතනින් එහාට grade 6 ඉඳන් මගේ චූටි පුතාලා teens ලා විදිහට තමයි අපි calculate කරන්නේ. Okay? එහෙනම් kids ලාට 5 6 6 7 7 8 Tuesday, Thursday, Saturday. Teens ලාට Tuesday, Thursday, Saturday, 6 7 7 8 and 8 9. Okay? So එහෙමනම් ඔන්න schedule එක okay. ඊළඟට payment. කොහොමද payment කරන්නේ teacher? සතියට දවස් 3ක් පැය ගානේ totally practical. එතකොට කොහොමද teacher fee එක? ඒකත් reasonable. අනිවාර්යයෙන්ම parents ලට easy වෙන විදිහට options 3ක් තියෙනවා. මේ options තුනෙන් කැමති එකක් pick කරන්න පුළුවන් ඔයාලට. no issues. option 1 එක one time payment එකක්. අපි basic 3 months තමයි calculate කරන්නේ. එතනින් එහාට
මේක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. බේසික් 3 months කියන්නේ මූලික මාස 3ක්වත් ඉන්න ඕනේ. මාසෙන් ඩිවලොප් කරලා දෙන්න මම කිව්වනේ ඒක මගේ පුතාගේ අම්මගේ කියන දෙගොල්ලෝගේම එකතුවත් එක්ක එන්නේ. ෆ්ලුවන්ට් ස්පීකර් කෙනෙක් මාසෙකින් බිල්ඩ් අප් කරන්න බෑ. එතකොට අඩුම මාස 3ක් ප්‍රොසෙස් එක ස්ලෝලි යන මගේ පුතෙක්ටත් ඒ කියන්නේ අවම මට්ටමින් සහයෝගය දෙන මගේ පුතෙක්ට මාස 3ක් ඕනි අනිවාර්යයෙන්ම බේසික් ටික ඩිවලොප් කරගන්න. ඒ මාස 3 තමයි අපි මෙතන පේමන්ට් ප්ලෑන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. බය වෙන්න එපා මාස 3න් පස්සේ කික් අවුට් කරනවද කියලා. no. okay මාස 3න් පස්සේ කික් කරන්නේ නැහැ. දැනට අපේ ක්ලබ්ස් වල ඉන්නවා අවුරුද්දක් ඒ කියන්නේ අපි ස්ටාර්ට් කරපු දවසේ ඉඳන් මේ වෙනකම්ම ඉන්න අවුරුද්දකටත් වැඩි පුතාලා තාම ඇඩ්වාන්ස් එකේ ස්ටඩි කරනවා. ස්ටඩි කරන්න යාලා එන්නේ එන්ජොයි කරන්න. දවස අවසානයේ ඇවිල්ලා ටීචර්ත් එක්ක ලස්සනට ඉංග්‍රීසි වලින් කතා කරලා එන්ජොයි කරනවා ලැන්ග්වේජ් එක. okay so this is the option number 1 one time payment මාස 3ටම රුපියල් 4000ක ප්‍රමාණයක් තමයි කරන්න තියෙන්නේ just only 4000 for all 3 months මාස 3ටම එක one time one down payment එකක් නා option number 2 two installments ඔයාලට පුළුවන් installment system එකට යන්න ඔයාලට installments දෙකක් කර විදිහට කරන්න පුළුවන් එතකොට ඔයාලගේ payment එක වෙන්නේ 5250 ගානේ කරගෙන යන්න තියෙන්නේ 2500 ගානේ දෙකක් 5000ක් ඔයාලට කරන්න පුළුවන් no issues ඔයාලට monthly payment එකක් විදිහට යන්නත් පුළුවන් 2000 ගානේ payment එක කරගෙන යන්න පුළුවන් මාස 3ට 6000යි එතකොට මගේ පුතාලා ඉන්න months ටිකත් එක්ක ඒක calculate කරගන්න පුළුවන් okay එහෙනම් ඔන්න options තුනක් තියෙනවා one time payment එකක් two installments යන්නත් පුළුවන් monthly payment එකක් යන්නත් පුළුවන් kids teens දෙගොල්ලන්ටම මේ process එකම තමයි okay එතකොට ඔයාගේ budget එක ඔයා pick කරගන්න පුළුවන් එතනදී අමි කෙනෙක් message එකක් දාලා තියෙනවා චුටි පුතාලා දෙන්නෙක් එකම class එකට ඒ කියන්නේ එකම ගෙදරින් බබාලා දෙන්නෙක් join වෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ මැනේජ්මන්ට් එකට call එකක් දෙන්න මම number එක දෙන්නම් අපේ මැනේජ්මන්ට් එක අපේ coordinatorsලා contact කරගන්න අනිවාර්යයෙන්ම එයාලා මේක ගැන ඔයාලත් එක්ක කතා කරයි okay so this is the payment plan for 3 months මාස 3 payment plan එක මාස 3න් පස්සේ මගේ පුතාලට continue කරන්න පුළුවන් okay how to join the club කොහොමද club එකට join වෙන්නේ මේ වෙනකොට chat box එකේ teacher දාලා තියෙනවා WhatsApp group link එක ඒ through මගේ පුතාලට WhatsApp club WhatsApp group එකට join වෙන්න group එක through තමයි මගේ පුතාලට මෙතනින් එහාට informations ටික ඔක්කොම provide කරන්නේ කවද්ද start කරන්නේ කොහොමද payment කරන්න ඕනේ bank details මේ ඔක්කොම ඔයාලගේ WhatsApp number එකට අපි දාලා තියෙනවා ඒ through ඔයාලට message කරන්න පුළුවන් ඒ වගේම immediate reply එකක් ඕනේ නම් මෙන්න තියෙනවා අපේ hotline numbers 076760905 076යි 760යි 9005 අපේ hotline number එක ඕනම වෙලාවක call කරන්න අපේ coordinatorsලා management එක ඔයාලා වෙනුවෙන් available ඒ වගේම 070යි 626යි 3554 කියන WhatsApp number එක through මේ වෙලාවේ ඉඳන් ඔයාලට message දාන්න පුළුවන් 070යි 626යි 3554 කියන WhatsApp number එකට special thing වැදගත්ම දේ මේ හැම club hour එකකම online නේ ළමයි 50ක් 60ක් join කරගෙන classes කරන්නේ නැහැ online උනාට මං කියවනේ මේක 100% practical sessions අපි conduct කරන්නේ අනිවාර්යයෙන්ම teacherට handle කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි අපි ගන්නෙ උපරිම count එක අපි ළමයි 13කට 15කට සීමා කරනවා මොකද hour එකක් තියෙන්නේ teacherගේ individual attention එක හැම පුතාටම හම්බ වෙනවා හැම activity එකක් end එකේම බබා වෙනුවෙන් review එකක් යනවා
personally teacher මගේ පුතාව review කරනවා. ඒක ඔයාගේ පුතාට වෙනස්, අනිත් කෙනාගේ පුතාට වෙනස්. බබාලා 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනාට reviews 10ක් teacher දෙන්න ඕනේ. 10 දෙනාම හැම hour එකකම අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඒ නිසා limited sheets ගණක් තමයි අපි call කරන්නේ hour එකකට. ඒක හොඳට මතක තියාගන්න. මොකද online කිව්වහම idea එකක් තියෙනවා ළමයි 30ක් 100ක් විතර ඉන්නවා. teacher කියනවා පුතා අහගෙන ඉන්නවා. Not like that. In here definitely in all the sessions they have to speak at least 3 minutes. අඩුම විනාඩි 3ක් පුතා කතා කරන්න ඕනේ. ඒ නිසා ළමයි 10ක් 15ත් අතර සංඛ්‍යාවක් බොහෝ වෙලාවට 10කට අපි සීමා කරනවා. මොකද ටීචර්ට බබාට දෙන්න තියෙන ફોකස් එක වැඩි වෙන්න ඕන නිසා අනිවාර්යයෙන්ම sheets සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම මතක් කරනවා. එතකොට කවද්ද අපි start කරන්නේ? We're gonna start our next club 10th of November. November 10 වෙනිදා අපි අපේ club එක start කරනවා. එතකොට අම්මලාට payments කරන්න පුළුවන් November 9 වෙනිදා වෙනකම්. Okay? So 10th of November 5 o'clock and 6 o'clock we're gonna start our clubs. මගේ පුතා join වෙනවා එකත් එක්ක ඔන්න අපි 10 වෙනිදා ඉඳන් අපේ club start කරනවා. So you can join and you can experience it. Video එක බැලුවා නම් අන්තිමට අම්ම කෙනෙක් කිව්වා sure එකක් නැතුව දැම්මේ කියලා. මන් දන්නවා මෙතන ඉන්න 75%කට sure එකක් නැහැ. මං කිව්වා කියලා believe කරන්න බැහැනේ. first day එක join වෙලා බලන්න හැමෝම join වෙලා ඔයාලා බලන්න ඇත්තටම මේ කියන දේවල් ඇත්තද බොරුද ඕනම වෙලාවක parents-ලට පුළුවන් කතා කරන්න complaints තියෙනවා නම් suggestions තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම month එකකට සැරයක් parents meeting එකක් call කරනවා බබාලගේ sessions ඇතුළෙම. එතනදී අම්මිලාට පුළුවන් බබාලට ගැන දෙයක් තියෙනවා නම් කතා කරන්න. හැම session එකකදීම බබාට review එකක් හම්බ වෙනවා. ඒ review එක වෙලාවෙදී අම්මිට පුළුවන් බබා ගැන දේවල් තියෙනවා නම් හැම lecturer කෙනෙක් එක්කම කතා කරලා මගේ පුතාට ඕනි හොඳම දේ pick කරන්න. Okay? So these are the things I have to tell you. මේ දේවල් තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. So I think I got more than 1 hour from you. ඔයාලගෙන් පැයකට වඩා වැඩි වෙලාවක් මම අරගෙන තියෙනවා. මේ වෙනකන් අපිත් එක්ක රැඳිලා හිටිය හැම අම්ම කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම ඒ වගේම මගේ චූටි පුතාලා හැමෝටම thank you teacher believe කරලා සිප්පේ English මේක අපිව trust කරලා අපි වෙනුවෙන් හිටියට time is money. I'm always counting on that. මම අනිවාර්යයෙන් මේක count කරනවා. කාලය කියන්නේ සල්ලි වලටත් වඩා වටින දෙයක්. ඒක ගියොත් ආයෙ ගන්න බෑ. ඉතින් මේ වගේ hour එකක ගෙදර busy hour එකක dinner time එකේ අපිව trust කරලා මෙතනට ආපු මගේ චූටි දූ පුතාගේ අනාගතේ build up කරන්න first step එක තියන්න ආපු හැම parent කෙනෙක්ටම මගේ චූටි දුවෙක් පුතෙක්ටම මම ස්තුති කරනවා අපි වෙනුවෙන් හිටියට. එහෙමනම් හරියටම නොවැම්බර් 10 වෙනිදා අපි join වෙමු අපේ language journey එක start කරන්න. Final thing. අන්තිම එක මම මේකත් කියලා යන්නම්. අද රෑ ඉඳන්. Okay? මෙතන ඉන්නවා ළමයි 70කට වැඩි පුතාලා පිරිසක් 80කට කිට්ටු වෙන මගේ චුටි දුවලා පුතාලා පිරිසක් ඉන්නවා. මේ 80 දෙනාම okay දෙන්න එන අයත් ඉන්නවනේ. අද රෑ ඉඳන් කරන්න ඕනේ වැඩක් තියෙනවා. ඔයාට fluent speaker කෙනෙක් වෙන්න ඕන. If you want to be a fluent speaker, you have to follow these things, okay? Starting from today onwards. අද ඉඳන්. You have to listen something before you gonna sleep. ඔයා නිදා ගන්න කලින් මොනම හරි දෙයක් අහන්න ඕනේ. Go to YouTube. Find something in English. Bedtime stories කියලා find out කරන්න. Starting from today. අද ඉඳන් හැම රෑම මොන හරි දෙයක් English වලින් අහලා නිදා ගන්න. 10 වෙනිදා ක්ලාස් එකට එනකොට ඔයාලට පුළුවන් ටීචර්ට දෙයක් කියන්න. Okay? 10 වෙනිදා ක්ලාස් එකට join වෙමු. අද 4
10ට තියෙනවා දවස් 6ක් සතියක් තියෙනවා මේ සතියම හැමදාම වෙන මුකුත් එපා අද ඉඳන් රාත එක ස්ටෝරි එකක් හැබැයි මෙහෙමයි ගෙදර සද්දෙන් සින්දු දාලා අම්මා මෙහෙන් ඕපදූප ටිකක් කියනවා ආන්ටි කෙනෙක් එක්ක ඔයා වීඩියෝ එක බලන්නේ නැහැ okay use headset or earphone earphone එක මම recommend කරන්නේ headset එක චූටි පුතාලට මොකද hurt වෙන්නත් බැහැනේ ඒ නිසා safe ම headset එකක් use කරන්න හොඳට කන් දෙකට දාගන්න ඉස්සෙල්ලම පාර හොඳට අහන්න වීඩියෝ බලන්නේ නැහැ හොඳට අහන්න විනාඩි 5යි යන්නේ චූටි ස්ටෝරි එකක් හොඳට අහනවා second time වීඩියෝ එක බලාගෙන අහනවා third time දොය ගන්න ෆෝන් එක පැත්තකින් තියන්න වීඩියෝ එක ප්ලේ කරන්න ඔයා ඔඩියෝ එක listen කරන ගමන් වීඩියෝ එක බලනවද නැහැ ඉස්සෙල්ලාම බලන්නෙත් නැහැ තුන්වෙනි පාර බලන්නෙත් නැහැ අම්මි අතට ෆෝන් එක දුන්නා headset එක දාගෙන හොඳට අහගෙන නිදා ගන්න okay අම්මි ස්ටෝරි එකෙන් දෙකේ headset එක remove කරන්න එහෙමම නිදා ගන්න දෙන්න no any disturbance okay බබාට කිසිම disturb එකක් වෙන්න බෑ මේක දවස් 6ම කරලා 10 වෙනිදා join වෙන්න අපේ first day එකත් එක්ක ටීචර්ට කියන්න මොකක්ද ෆීල් උනේ මොනවාද ඔයාට දැනුනේ ඉම්ප්‍රූව්මන්ට් එක කොහොමද කියලා okay අපි මේකෙම ස්ටාර්ට් කරමු එක්ස්පෙරිමන්ට් එකකුත් එක්කම ටීචර් කියපු ඇත්තද කියලා බලන්නත් එපානේ හැබැයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ විදිහටම okay එතකොට අනිවාර්යයෙන්ම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් 10 වෙනිදා මාව හම්බ වෙනකොට මගේ පුතාලට ෆීල් වෙයි okay that's it for today එහෙනම් අදට එච්චරයි parents thank you for being with us you can contact our hotline numbers or you can go through with the WhatsApp number and already we shared our WhatsApp group link too please join with our coordinators they will provide all the informations what you need after now onwards දැන් ඉඳන් ඔයාලට අවශ්‍ය විස්තර ඔක්කොම අපේ coordinatorsලා group වලට ඔයාලට ලබා දෙයි එහෙමනම් let's start our journey starting from 10th of November November 10 වෙනිදා ඉඳන් අපි අපේ journey එක start කරමු until that be happy be safe thank you for joining with us එහෙනම් අදට අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට message එකක් දාන්න අපි reply කරන්න thank you all have a great sleep so then let's meet in 10th of November see you all